මේ විදිහට මේ කුමාරයා අවුරුදු 16 වෙනකොට මදුරටම ඉපදිච්ච කුමාරිකාවක් වන මද්දී දේවිය සමග විවාහ වුණා. ඒත් එක්කම අවුරුදු 16 දීම විශ්වන්තර කුමාරයාට රජකම හම්බුණා. දවසට කහවණු ලක්ෂ 6ක දන් දෙනවා. දවසට කහවණු ලක්ෂ 6ක දන් දෙනවා. කොහොම දන් දීම නවත්ද? මෙහෙම ඉන්නකොට මද්දී දේවියට පුතෙක් උපන්නා. ඉපදුන වෙලාවේ රත්තරන් වලින් කැටයන් දාපු රන් දැලකට තමයි කුමාරයා වඩා ගත්තේ. ඒ නිසා තමයි මේ කුමාරයාට ජාලී කුමාරයා කියන්නේ. ඒ කුමාරයා ඇවිදින වයසේ කුමරියක් උපන්නා මද්දී දේවියට. කළු අඳුන් දිවි සමකින් කැටයන් කරපු වස්ත්‍රයකින් වඩා ගත්තේ. ඒ නිසා තමයි කන්න ජිනා කියන්නේ. මිනිසුන්ට හුරු ක්‍රිෂ්ණ ජිනා කියන්නේ. කන්න ජිනා. ඊට පස්සේ මේ විදියට රජතුමා මාසයට දවස් 6ක් මේ දන්සැල් වල සැරිසරන රජතුමාගේ ජීවිතේ ඒක. කිසිම රටේ කලකෝලහල නැහැ. මෙන්න බලන්න මේ සංසාරයේ ස්වභාවය විපතකට කරුණු යෙදෙන හැටි. විශ්වන්තර රජුරු ඉන්නේ සිවි මහ රටේ. ප්‍රශ්නයක් ඇති වෙනවා කාලිංගේ. කලිඟු රටට වැස්ස නැහැ. රජුරු උපෝසතේ සමාදන් වෙලා වැස්සිල්ලුව වැස්ස නැහැ. ඇමතිවරු කිව්වා සිවි රටේ ඉන්නවා සුදු ඇතෙක් විශ්වන්තර රජතුමා දන් දෙනවා. ඒ ඇතා අරගෙන ආවොත් නම් මෙහි වහිනවා. ඇතා යන තැන වහිනවා. ඊට පස්සේ එනං හොඳට කතා කරන්න පුළුවන් දුක කියන්න පුළුවන් බමුණු 8 දෙනෙක් එව්වා කාලිංගේ. නැගෙනහිර වාසලට ගිහිල්ලා හිටිය රජුරෝ මුණ ගැහෙන්න බෑ. විශ්වන්තර රජුරෝ දන්සැල් බලන්න යද්දී දකුණු දොරටුවේ උස් කඳු ගැටයක ඉඳගෙන කෑ ගැහුවා බමුණෝ. ජයශ්‍රී මහරජ ජයශ්‍රී මහරජ ඔබට සෙත් වේවා කියලා කෑ ගැහුවා. සුදු ඇතා පිටින් වඩින විශ්වන්තර රජුරෝ ඈත කෑ ගහන බමුණන් දැක්කා. ඒ පැත්තට ඇතා මෙහිව්වා. ඇයි බමුණනි කුමක්ද නුඹලා අපෙන් ඉල්ලන්නේ? කාලිංග දේශයට වර්ෂාව නැහැ. සියල්ල දන් දෙන මහරජතුමනි ඔය ඇතා අපිට දන් දෙන්න.